Hello guys, welcome back to our YouTube channel NNE Diaries. ඔන්න ඉතින් අද වීඩියෝ එක movie day out එකක්. ඉතින් මේ පාර අපි සිලෙක්ට් කරගත්තේ Havelock City Mall එක. මොකද mall එකේ තියෙන movie theater එක ගොඩක් හොඳයි. ඒක නිසා අපි Havelock City Mall එකට ගියා movie එක බලන්න. ඉතින් මේ දවස්වල Mission Impossible, ඊට පස්සේ Final Destination, දේවි කුසුමාසන, වාලම්පුරි ඒ වගේ ගොඩක් හොඳ ෆිල්ම්ස් ටිකක් තිබ්බා බලන්න. ඉතින් ඒ වගේම අපි සිලෙක්ට් කරගත්තේ වාලම්පුරි. ඉතින් මූවි එක ස්ටාර්ට් කරන්න ටිකක් වෙලාවක් තිබ්බ නිසා පොඩි බඩගින්නකුත් අපි දෙන්නට තිබ්බා. ඒක නිසා අපි දෙන්න මැජික් කෝන් දෙකකුත් කාලා පොඩ්ඩක් හිටියා මූවි එක බලන්න ටයිම් එක එනකම්. ඉතින් මේ අතරතුර මම ඔයාලට පොඩි ඉන්ෆර්මේෂන් ටිකක් දෙන්නම් අද අපි සිලෙක්ට් කරගත්ත වාලම්පුරි මූවි එක ගැන. ඉතින් මේ මූවි එකේ ඩිරෙක්ටර් තමා ලක්මාල් ධර්මරත්න. ඉතින් ඔයාලා බලලා තියෙනවා කූඹියෝ ඩ්‍රාමා එක ගොඩක් ෆේමස් වුණ ඩ්‍රාමා එකක් ලංකාවේ. ඉතින් ඒක අධ්‍යක්ෂණය කළේත් ලක්මාල් ධර්මරත්න තමා. ඉතින් කූඹියෝ ඩ්‍රාමා එකට අපි ගොඩක් ආස වුණ නිසා තමා එයාම අධ්‍යක්ෂණය කරපු මේ වාලම්පුරේ නැත්තම් හීන 7:00ක් කියන මූවි එක බලන්න ඩිසයිඩ් කරේ. ඔන්න ඉතින් දැන් මූවි එක ස්ටාර්ට් කරන ටයිම් එකත් ළඟයි. ඒක නිසා අපි දෙන්න කන්න බොන්නත් අරගෙන එහෙම අපේ මූවි තියටර් එකට යන්න ලෑස්ති වුණා. ඉතින් කොහොම හරි එදා මාරම සෙනගක් හිටියා වාලම්පුරි ෆිල්ම් එක බලන්නත්, මිෂන් ඉම්පොසිබල් කියන ෆිල්ම් එක බලන්නත් මාරම සෙනගක් හිටියා. කොහොම හරි ඉතින් අපි දෙන්න කන්න බොන්නත් අරන් මේ යන්නේ අපේ තියටර් එකට. ඉතින් මේ මූවි එකේ දුමින්දු ගොඩන්තැන්න, ප්‍රියන්ති සීකුමාර, සරත් කොතලාවල, අෂාන් ඩයස්, ඊට පස්සේ දිල්හානි ඒකනායක, උදයන්ති කුලතුංග ඒ වගේ ගොඩක් දක්ෂ නළුනිළියෝ හිටියා. ඉතින් ඒ වගේම මූවි එකත් මාරම හොඳට තිබ්බා. පොඩි නිදන් සීන් එකක් මාතුණා කියලා අපි රජගොල්ලෝ පුංචි කාලේ ඉඳලා කියන්නේ ඉතින් මේ රට මගේ රට කියලා රට මගේ රටේ තියෙනවත් මගේ නේද මම මහත්තයාට දික් කරුවේ පියම නෙමෙයි ඉඳා බයටයි නොකිය හිටියේ අනික මහත්තයාට අපි එහෙම කරනවද කවදාවත් මෙහෙම අපිට කන්න බොන්න දීලා අපි මෙහෙම ඉන්නේ මහත්තයාගේ සපෝට් එකකින් කියලා අපි දන්නවනේ මේක මහරකයක් දෙයියෝ ඒකයි කටින් කෙලපිට බිම හෙළුවේ නැත්තේ මයි පුතා වාඩි විය මයි පුතා මෙතන වාඩි විය ඔව් වාඩි වියන්කෝ වාඩි ඉතින් ඔන්න ඔය විදිහට අපි මූවි එකත් බලලා ඉවර කරා. ඉතින් මාරම ලස්සනයි, මාරම හොඳ මූවි එකක්. ඉතින් මූවි එක ඉවර වෙද්දි චුට්ටක් රෑ වුණා. ඒක නිසා අපි හැවලොක් සිටි එකේ තිබ්බ ගේමින් ඒරියා එකට ගියා. ඉතින් එතන ෂූටින් ඒරියා එකේ අපි ෂූට් කරන්න මෙන්න මේක ගත්තා. ඉතින් මේ ඉන්නේ මගේ හස්බන්ඩ්. එයා ෂූටින් ගේම්ස් වලට ගොඩක් කැමති කෙනෙක්. ඒක නිසා ඉතින් එයාගේ ආසාවත් ඉෂ්ට කරන්න ඕන නිසා එයාට ඉතින් ෂූට් කරන්න අරන් දුන්නා. ඉතින් ඊට පස්සේ ඉතින් මම try කරා මෙන්න මේම ටෙඩි බෙයාස්ලා ගන්න එක. ඇත්තටම මේ වෙනකම් මට ටෙඩි බෙයා කෙනෙක් නම් ගන්න හම්බෙලා නැහැ. ඒ වුණාට ඉතින් දෙපාරක්ම try කරා. ඒකත් හරි ගියේ නැහැ. බලමු ඉතින් ඊළඟ පාර හරි ටෙඩි බෙයෙක් හම්බෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔන්න ඉතින් ඔය විදිහට තමයි අපේ මූවි ඩේ අවුට් එක ඉවර වුණේ. ඊට පස්සේ ඉතින් අපි රැට කෑමක් කාලා හැම ගෙදර ගියා. ඉතින් ඔන්න අපි දෙන්න ආවා හැව්ලොක් සිටි එකේ පොඩි ටුවර් එකක් අද දෙන්නත් එක්ක. අන්න ඉතින් ෆිල්ම් එකකුත් බලලා ෂූටිනුත් කරලා මෙයාට බෝනික් එකකුත් ගන්න ගියා. හරි ගියේ නෑ. ඊට පස්සේ ඉතින් ඔන්න දැන් යනවා අපි දෙන්න ගෙදර. තාම හැව්ලොක් සිටි එකේ ඉන්නේ. එහෙනම් අපි ගෙදර යනකොට හම්බෙමු. ඔන්න ඉතින් වැඩ ටික ඔක්කොම ඉවර කරලා අපි දෙන්න බයි බයි කියලා එදා ගෙදර ගියා. ඉතින් වාලම්පුර විතරක් නෙමෙයි මේ දවස්වල Mission Impossible, Final Destination, ඊට පස්සේ දේවි කුසුමාසන වගේ ගොඩක් හොඳ මූවිස් ටිකක් තිබ්බා. ඉතින් හැව්ලොක් සිටි එකේ ස්කෝප් සිනමා. ඉතින් ඔයාලටත් chance එකක් આવොත් අනිවාර්යෙන්ම ගිහිල්ලා බලන්න. වාලම්පුරේ නම් මාරම හොඳ සුපිරි